හැම දිනකටම තෙරුවන් සරණයි. මීට දින කීපයකට පෙර දින දෙකකට පෙර නා වූයන් ආරණ්‍ය සේනාසනයේ වික්ෂුන් වහන්සේලා කීප නමකට යම් සිද්ධියකට මුහුණ දෙන්න සිදු වුණා. ලෝකයේ තිබෙන ලෝක ධර්මයන්ට මුහුණ දෙන්න සිදු වුණා. ඒ අවස්ථාව කායිකවත් මානසිකවත් පීඩාව දුක ඇති කරන අවස්ථාව. වික්ෂුන් වහන්සේලා කීප නමක් අපවත් වුණා. අපි මුලින්ම ඒ සියලු වික්ෂුන් වහන්සේලාට මෙබඳු ආකාරයේ සසර තවදුරටත් මනාකොට තීරුම් අරගෙන ලෝකයේ කෙරෙහි නොඇලී ලෝකයෙන් නිදහස් වීම නම් වූ අමා මහ නිවනම ඒ අපවත් විවදාල පින්වත් ස්වාමීන් වහන්සේලා නිවනම සාක්ෂාත් කරගනිත්වා. ඒ සඳහා අපි අවංකවම අපි හැමෝම ඒ අපවත් විවදාල සියලු භික්ෂුන් වහන්සේලාට ආශිර්වාද කරමු. බදු ආකාරي පැතීමක් ඇති කරගනිමු. ඒ වගේම අනුතරටපත් වූ රෝහල්ගතව ප්‍රතිකාර ලබන සියලු භික්ෂුන් වහන්සේලාට ඉක්මන් නිරෝගී සුවය ලැබේවා. ඒ වගේම පරම නිරෝගී සුවයෙන් සැනසෙන්න ඒ සියලු භික්ෂුන් වහන්සේලාට වාසනාව උදා වේවා. දක්වයේ තිබුණ යම් ආකාරයේ දෝෂයක් නිසා භික්ෂුන් වහන්සේලාට මේ සිද්ධියට මුහුණ දෙන්න සිදු වුණා. ඒ කාරණයෙන් ලෝක ධර්මයට යට වෙන්න සිදු වුණා. ලෝක ධර්මය කියලා කියන්නේ ලෝක ධර්මයන් 8ක් තිබෙනවා. ලාභ, අලාභ, සැප, දුක, නිന്ദා, ප්‍රශංසා, යස, අයස. මේ වෙලාවේ ඇත්තටම සැපයකටපත් වීමක් නෙමෙයි දුකටපත් වීමක්. මේ වෙලාවේ ලාභ ලැබීමක් නෙමෙයි අලාභයකටපත් වීමක්. ඒ නිසා ජීවත් වෙලා ඉන්න ඕනෑම සත්වයකට ඒ ඕනෑම ලෝකයක් තුළ වාසය කරද්දී ඒ ලෝකේ ලෝක ධර්මයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ ඒකාන්තයි. දුකටපත් වෙන්නේ කොතනද මොන විදිහටද කියන දේ ඕනෑම කෙනෙකුට ස්ථිරව කියන්න බෑ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සිහියෙන් ඉන්න කියලා දේශනා කරන්නේ. සිහියෙන් ඉන්න. විශේෂයෙන්ම මරණ සතිය ඇතිව ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මරණ සතිය දහවල් කාලේ කුමන හෝ ක්‍රමයකින් මරණයටපත් වෙන්න පුළුවන්. රාත්‍රී කාලේ කුමන හෝ ක්‍රමයකින් මරණයටපත් වෙන්න පුළුවන්. මැරෙනවා නේද? මරණයටපත් වෙනවා නේද? ඒක කුමන හෝ අවස්ථාවක කුමන හෝ ක්‍රමයකින් සිදු වෙන්න පුළුවන් නේද කියන අර සිහිය යුතු වාසය කරන්න ඕනේ. ඒ විදිහට සිහිය යුතු වාසය කරනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන්න කෙනා, සසර ගැන දන්න කෙනා අප්‍රමාදී වෙනවා. මෙන්න මේ බඳු ආකාරයේ සිද්ධීන් වලට සසරගත සත්‍යයට මුහුණ දෙන්න සිදු වෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ
පින්වන් පානා මොහොතේදී පවා භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරේ අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදය තුළම වාසය කරන්න. අප්‍රමාදයේම ඇසුරු කරන්න. අප්‍රමාදයේම ප්‍රධාන කරගන්න. ඒ කියන්නේ මොකද්ද? හැම වෙලෙම සිහිය උපදවාගෙන මේ සසර නිදහස් වීමට මෙබඳු ආකාරයේ මේ දුක් පීඩා සහිත මේ සසර නිදහස් වීමට උවමනා කරන මාර්ගය තුල හික්මෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ වෙලාවේ අපි ලෝකයට චෝදනා කර ඉන්නවට වඩා අපි මේ මොහොතේ කරන්න තියෙන්නේ මේ ලෝක ස්වභාවය මනාකොට තේරුම් අරගෙන ලෝකයෙන් මිදෙන්න මහන්සි ගැනීමයි. දක්වත් සමග භික්ෂුන් වහන්සේලා අනුතරටපත් වීම ඒක යම් සිද්ධියක්. එය ලෝක ධර්මයට යට වෙන්න සිදුවීමක්. බුදුරජාණන් වහන්සේටත් බඩේ අමාරුවක්. ලේ අතිසාරය ඇති වුණා. කොන්දේ අමාරුවක් ඇති වුණා. සම්බුද්ධත්වයට පත් වී බලය මේ ලෝකයේ අනිකුත් සියලු ආනුභාවයන් ඉක්මවා ගිය සියලු ලෝකයට අග්‍ර ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ බවට පත්වන ඒ බුදුරජාණන් වහන්සේට ලෝක ධර්මයන්ට මුහුණ දෙන්න සිදු වුණා. පිරිනිවීමටපත් වෙන්න සිදු වුණා. ඒ නිසා මේ මොකද්ද මේ උනේ? මේ උනේ ලෝක ධර්මයට යට වෙන්න, එහෙම නැත්නම් ලෝක ධර්මයට මුහුණ දෙන්න සිදුවීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝක ධර්මයට යට නොවන කෙනෙක් වෙන්න. මේ සිද්ධීන් අතරේ කම්පා නොවන කෙනෙක් වෙන්න. මේ ඕනෑම සිද්ධියක් අතරේ කම්පා නොවන කෙනෙක් වෙන්න. මේ ලෝකේ අතහැරලා ජීවත් වෙන කෙනෙක් වෙන්න. ඉතින් විශේෂයෙන්ම ගිහි ගෙදර හිටියත් පැවිදි බවට පත් වුණත් මේ ලෝක ධර්මයට මුහුණ දෙන්න සිදු වෙනවා කියන දේ අපි මතක තියාගෙන ඉන්නයි ඕනේ. සසර මෙවදු ආකාරයේ භයානක සිද්ධීන්, භයානක අවස්ථාවන් වලදී සසර මෙබඳු ආකාරයේ භයානක අවස්ථා උරුම කරලා දෙන තැනක් විදිහට අපි දකින්න ඕනේ. එහෙම දැක්කට පස්සේ අප්‍රමාදී වෙන්න පුළුවන්. මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් තවත් කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට සිහි කැඳවීමක් විදිහට කරපු දහම් පාඨය අනිච්චා සබ්බේ සංඛාරා. හට ගන්නවා නම් යමක් අනිවාර්යයෙන් වෙනසෙනවා. හට ගන්නවා නම් යමක් වෙනසෙනවා. අනිච්චා සබ්බේ සංඛාරා ස්ථිර නැහැ, සදාකාලික නැහැ. උපාද වය ධම්මිනෝ උපදිනවා නම් ඒ උපදිනදී අනිවාර්යයෙන් වෙනසෙන ධර්මතාවය යුතුයි. ඒ වෙනසෙන්නේ කුමකින්ද, කුමන අවස්ථාවකදීද කියන දේ ඒක කලින් තීරණය කරන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක දන්නේ නැහැ. කර්මාරූප ඕනෑම සත්‍යෙක කර්මාරූපව චුත වෙනවා. කර්මාරූප උපදින බවක් තමයි මේ සසරේ තියෙන්නේ. ඉපදෙනවා නම් හට ගන්නවා නම් හට ගන්න සත්වයා වෙනසෙනවා.
කවද්ද කොයි මොහොතේද මොන විදිහටද කියන එක නෙමෙයි අදාළ වෙන්නේ අනිවාර්ය වෙනස. ඒ දේ තමයි මේ අපිට පෙන්눔 කරේ. එනිසා මේ මොහොතේ මොකද්ද උනේ ලෝකේ අනිත්‍ය බව අපිට මනාකොට තේරුම් ගන්න පුළුවන් ආකාරයේ යම් සිද්ධියක් නිර්මාණය වුණා. යම් සිද්ධියක් සමාජයේ සිදු වුණා. ඒක විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට මේ දේ සිදු වන බව නිසා ඒක අනිත් කාරණාවට වඩා ටිකක් දැනෙනවා. නමුත් භික්ෂුන් වහන්සේලා කියලා එහෙම නැත්නම් පැවිදි අය කියලා, ගිහි අය කියලා අනිත්‍ය ධර්මයට මුහුණ දෙන එක වෙනස් වෙන්නේ නැහැ. මේ ලෝක ධර්මයට මුහුණ දීමයි මෙබඳු ආකාරයෙන් පීඩා සහිත ලෝක ධර්මයන්ට මුහුණ දීම මේ සසරේ මේ සත්‍යයට උරුම දෙයක් කරන්න තියෙන්නේ මේ නිදහසින් මහන්සි ගැනීමයි. මේ දැක මේ කාරණා තුලින් සිහිය උපදවාගෙන අප්‍රමාදී වීමයි කරන්න ඕනේ. ඒ නිසා අපි නැවත වතාවක් අපවත් වදාළ සීල භික්ෂුන් වහන්සේලා නිවනින්ම සැනසේවා යනුතුම් පැතුමක් ඇති වීමු. ඒ වගේම තමයි රෝග අතරව සිටින එහෙම නැත්නම් ප්‍රතිකාර ලැබෙමින් සිටින අනිකුත් සීල භික්ෂුන් වහන්සේලාට ඉක්මන් නිරෝගී සුවය ලැබේවා. පරම නිරෝගී සුවයෙන් සැනසෙන්න මේ පින්වත් ස්වාමීන් වහන්සේලාට වාසනාව උදා වේවා. ඔබ හැම දිනකටම තෙරුවන් සරණයි.